දාගන්න මේක ලැප් එකෙන් දානවා හදන්න. තිකුණාමලයට ආපු ගමනේ අරසිමලේ බීච් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් පිටිපස්සෙන් පේනවා තපස්සු බල්ලුක සෑය. ඉතින් එන කෙනෙක් මේ බීච් එකට පොඩ්ඩක් ගොඩ වැදිලා යන්න. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ වටේම වෙරළට ගියහම දකින්න නැති දෙයක් මේ වෙරළ තීරයේ තියෙනවා. ඉතින් මම ඒකත් ඔයාලට පෙන්නන්න. ඉතින් මේකේ සාමාන්‍යයෙන් කියන්නේ සම්බහාලට වගේ වැල්ලක් තමා තියෙන්නේ. ඉතින් වෙනස්ම වැල්ලක් සාමාන්‍යයෙන් අර උපදාපු මැණික් ගල් වගේ දිලිසෙන වැල්ලක් තියෙන. ඉතින් මතක් කරන්නම් මෙතනින් මේ වැලි ගෙනියන්න බෑ කිසිම කෙනෙක්ට. උඩ කොහොමද චෙක් කරනවා. ඉතින් ඒක ඔයාලා සබාදහමෙන් ලැබෙන දේ ඒ විදිහටම පරිස්සමට තියන්න. අපවිත්‍ර කරන්න එපා. ගොඩක් අපවිත්‍ර කරලා තියෙන වැල්ලේ එකතු කරලා තියෙනවා මේක කට්ටිය ඔක්කොම. ඉතින් වෙනස්ම අත්දැකීමක් තියෙනවා මේ පැත්තට ආවොත්. මේ වැල්ල අනිත් ඔයාලා නිලාවේ එළියේ පැත්ත ගියාට මේකේ හැංගීම මේ වෙනස ඔයාලට ගන්න බෑ. මම එකත් ඔයාලට පෙන්නන්න. සාමාන්‍යයෙන් වෙරළක දක්න නැති මේ මෙහෙම එකතු කරලා ගත්තට පස්සේ සම්බහාල් මිටක් ගත්තා වගේ අතට ඔයාලට පේනවා මේකේ වෙනස. සේරම රවුම් වෙච්ච වැලි තියෙන්නේ. බොරළු තියෙන්නේ. මේකේ සමහර ඒවා තියෙනවා මෙන්න මේ දේ හින්දායි මේ වගේ උපදාපු වගේ ගල් තියෙනවා. මේක ගොඩක් ඔයාලා බලන්න YouTube එකේ දාලා තියෙන වීඩියෝ එහෙම. මේ වැල්ල සම්පූර්ණයෙන්ම වෙනස්. ફોકસ වෙන්නේ නැහැ මේක. මේ වගේ වෙරළක් තමයි තියෙන්නේ. සම්පූර්ණ වෙරළ තීරය මෙහෙම තමයි. මේ වෙරළ තීරේ වෙනස මේකයි. අලංකාරවත් මුහුදු තීරයක් තියෙන්නේ. අම්බම තමයි නරි කරන්නේ. ගෙනියන්න දෙන්නේ නැහැ උඩින් කිව්වා. ඈ? ගෙනියන්න දෙන්නේ නැහැ. ඊයේ අරගෙන ආවද නේ වෙලි? මේ වගේ මේක නම් මේ වෙන කැල්ල.
මේ මල්ලි මේ එහෙ නෙමෙයි මේ නිලාවේලිය ඈ. ඒ දකුණ නෙමෙයි ඈ. මේ උණුට පඩත්තල වෙන්න එපා ඈ. මේ නැගිටින මලාත මචං ඈ.